ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා අදත් channel එකට. එහෙනම් ඔන්න මම පොරොන්දු වුණා වගේ අද කතා කරන්න යන්නේ ස්ට්‍රෙස් කොහොමද ඔයාගේ ගර්භණී තත්ත්වය ගැප් ගැනීම සඳහා බලපාන්නේ කියලා. ඕගොල්ලන්ට මේක දැනලා තියෙනවද? ස්ට්‍රෙස් වැඩි කාලවලදී ඕගොල්ලන්ගේ පීරියඩ් ලේට් වීමක්, එතකොට ඕවුලේෂන් ඩේට් එකේ ලේට් වීමක්, හරියට ඕවුලේෂන් වෙන්නේ නැහැ, පීරියඩ් ඉරකියුල වගේ තත්ත්වයක්. ඉතින් මේ හැම දෙයක්ම වෙන්නේ මෙන්න මේ හෝමෝන වල බලපෑම හින්දා. අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් මම සරලව ඔයගලන්ට තේරෙන විදිහට මේ ගැන කියලා දෙන්නම්. ඒ වගේම මම කතා කරනවා මේ ස්ට්‍රෙස් කොහොමද පාලනය කරගන්න කියලා ගෙදරදීම. ඔයගොල්ලෝ දන්නවනේ පීරියඩ් ඉරගියුල නම්, පීරියඩ් ලේට් නම් ප්‍රෙග්නන්ට් වෙන්න ඒක රිජියුම් බලපානවා කියලා. අපි ස්ට්‍රෙස් වුණොත් අපේ ශරීරය හිතනවා අපි ඉන්නේ අවදානම් තත්වයක කියලා. සරලව කිව්වොත් එයා හිතනවා අපි ඩේන්ජර් මෝඩ් එක තමයි දැන් මේ ඉන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවට ක්‍රොසිටෝල් කියන හෝමෝන් එක වැඩි වෙනවා. ඒකෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක ඉන්බැලන්ස් වෙනවා. ඉතින් මේක කාන්තාවට ඉතාම වැදගත් හෝමෝන වර්ග දෙකක්. මේ දෙක ඉන්බැලන්ස් වුණොත් පළවෙනි එක පීරියඩ් ලේට් වෙනවා. පීරියඩ් පේන්ස් එන්න පුළුවන් ගොඩක්. ඕවුලේෂන් එක ඩිලේ වෙනවා. එහෙම නැත්නම් සරු කාලය පරක්කු වෙනවා. සරු කාලය ගණනය කරන්න අමාරු වෙනවා. මෙන්න මේ හැම දෙයක්ම හින්දා මොකද වෙන්නේ? ප්‍රෙග්නන්සි එකක් නිසියාකාරව සිදු කරගන්න අමාරු වෙනවා. ගර්භණී වෙන්න අමාරු වෙනවා. ඉතින් අපි ඒකට මොකද කරන්න ඕනේ? මම දන්නවා මමත් මේ තත්ත්වයේ ඉඳලා තියෙනවා. මටත් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඔයගලන්ට වගේම මටත් මේකේ එක්ස්පීරියන්ස් තියෙනවා. නමුත් අපි බලන්න ඕනේ මේකත් එක්ක අපි කොහොමද මේ ගර්භණී තත්ත්වය උදා කරගන්නේ කියලා. බය වෙන්න එපා. අපි බලමු කොහොමද මේ තත්ත්වය පාලනය කරගන්නේ කියලා. ඉතින් මම සරල පියවරවල් 3ක් කියලා දෙනවා. ඊටාම ලේසියෙන් ගෙදරදී කරගන්න පුළුවන්. පළවෙනි පියවර තමයි නිින්ද. නිින්ද ඊටාම වැදගත් වෙනවා. පැය 8ක් අනිවාර්යෙන් සුවපහසු නිින්දක් ලබා ගන්න ඕනේ. එතකොට ඔබේ ශරීරයට ගොඩාක් සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න අනිවාර්යෙන් නිින්ද අවශ්‍යයි කියන දේ. අනිත් එක තමයි විනාඩි 10ක් අනිවාර්යයෙන්ම දවසකට. එහෙම නැත්නම් විනාඩි 10ක් උදේ නැගිටට පස්සේ විනාඩි 10ක් රැ නිින්දට පෙර ඩීප් බ්‍රීතිං කරන්න ඕනේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ස්ට්‍රෙස් පාලනය කරගන්න ඩීප් බ්‍රීතිං කරන්නේ කොහොමද කියලා දෙන්නම්. තුන්වෙනි පියවර තමයි ඔබට විශ්වාසදායී ආදරණීය කෙනා එක්ක කතා කරන්න. ඉතින් කතා කරලා ඔබේ හිත සැහැල්ලු කරගන්න. මේ පියවර 3 හරියටම හැමදාම සිද්ධ කරන්නකෝ. එතකොට ඔයගලන්ගේ ස්ට්‍රෙස් ගතිය අඩු වෙනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් අරහා තමයි මම මේ කියන්නේ. ඉතින් අපි හැමෝම පර්ෆෙක්ට් කට්ටිය නෙමෙයි. අපි හැමෝටම අපේ හැඟීම් උඩ පහළ යෑම් වෙනවා. ඉතින් මේවා පාලනය කර ගැනීම තමයි අපේ ශරීරයට වගේම අපේ සෞඛ්‍යමත් ජීවිත රටාවකට ඉතාම වැදගත් වෙන කරුණ. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් නම් ලයික් එකක්, ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම පහලින් කමෙන්ට් එකක් දාලා අපි කතා කරමු ඔයගලන්ට වැඩි මේ ස්ට්‍රෙස් වෙන්නේ මොන වගේ හේතු හින්දාද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන් හමු වෙනකන් සුබ දවසක්. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. මං ගිහින් එන්න. ආයිබෝවන්.